කේතුවේ පතුලේ අරය 5යි කියලා දීලා තිනවා. ඇල උස 13යි කියලා දීලා තිනවා. අපිට උස දීලා නැහැ. එහෙනම් උස හොයාගන්න වෙනව. නැතුව කේතුවේ පරිමාව හොයන්න බෑ. කේතුවේ පරිමාව සිලින්ඩරයේ පරිමාවකින් 3න් එකක්. සිලින්ඩරයේ පරිමාව කියන්නේ 5r වර්ගයේ h. ඒක 3න් එකෙන් ගුණ කරාම 3න් එකයි 5r වර්ගයේ h වලින් කේතුවේ පරිමාව වෙනවා. පරිමාව හොයන්න කලින් මේ h හොයාගෙන ඉන්න ඕනි. එකට මේක ඍජුකෝණී ත්‍රිකෝණයක්. ඍජුකෝණී ත්‍රිකෝණයට පයිතගොරස් ප්‍රමේය දාලා හොයාගන්න පුළුවන්. උස කොහොමද පයිතගොරස් ප්‍රමේය දාන්නේ? ඍජුකෝණී දෙපැත්තට යන පාද දෙකේ වර්ග මෙතනනේ ඍජුකෝණේ තියෙන්නේ. දෙපැත්තට යන පාද දෙකේ වර්ගවල එකතුව ඉතිරි පාදේ කර්ණී වර්ගයට සමානයි. එහෙනම් මෙහාට යන්නේ h. ඒකේ වර්ගය h වර්ගය. ධන මෙහාට යන පාදයේ 5 ඒකේ වර්ගය 5 වර්ගය සමාන වෙන්න ඕනේ කර්ණී වර්ගයට 13 වර්ගයට. ඒතර h වර්ගය ධන 5 වර්ගය කියන්නේ 5 ගුණ කිරීම 5. 13 වර්ගය කියන්නේ 13 ගුණ කිරීම 13. මෙතන 5 වරක් 5 25යි 13 වරක් 13 169යි. දැන් මේ ධන 25 මෙහාට ගෙනිච්චාම ඍණ 25ක් වෙනවා. නැත්නම් අපිට පුළුවන් ධන 25 නැති කරන්න ඍණ 25ක් පැති දෙකටම දාන්න. 25ක් අඩු කරාම h වර්ගයේ විතරක් ඉතිරි වෙනවා. 169න් 25ක් අඩු කරාම 144යි. වර්ගයක් අනිත් පැත්තට යද්දී වර්ග මූලයක් වෙනවා. ඒතර 144 වර්ග මූලය කියලා දාන්න පුළුවන්. ඇත්තටම 144 හැදෙන්නේ 12න් ගුණ වුණාමනේ. එහෙනම් මූලය ඇතුලේ තියෙන 12 ඒවා දෙක වෙනුවට 1/12ක් එළියට ගත්ත හැකි. එතකොට h 12 සෙන්ටිමීටර් කියලා එනවා. පයිතගොරස් ප්‍රමේය දාලා තමයි අපි මේක හෙව්වේ. h කියන්නේ මේ උස ඒක 12යි කියලා ආවා. ඔන්න දැන් පරිමාව හොයමු. පරිමාව හොයන සූත්‍රය දන්නවනේ. කේතුවක පරිමාව හොයන්නේ 3න් එකයි 5r වර්ගයේ h වලින් 3න් එකයි 5r වර්ගයේ h 3න් එක ගුණ කිරීම 5 ගුණ කිරීම r වර්ගය කියන්නේ r ඒවා දෙකක් ගුණ වෙනවා කියන එක h 3න් එක ගුණ කිරීම 5 කියන්නේ 7න් 22 අර r කීයද මෙතෙන්දී 5යි උස h 12යි එන අර r 5යිනි 5 ඒවා දෙකක් දානවා r ගුණ කිරීම r නිසා උස h 12යි උස වෙනුවට 12 දානවා. දැන් 3ට 3 ඒවා 1යි 12ට 3 ඒවා 4යි කියලා කපලා දාන්න පුළුවන්. 22 5න් ගුණ කරලා ඒන උත්තරය ආයෙ 5න් ගුණ කරලා ඒන උත්තරය ආයෙ 4න් ගුණ කරන්න ඕනි. එතකොට එනවා 2200යි කියලා. ඉරයට එන්නේ 7. 7 විතරයි එක් වරක් 7 7යි. දැන් 2207න් බෙදන්න ඕනි. බෙදලා බලන්න. 314.2.8ක් එනවාද කියලා. දශම ස්ථාන දෙකකට බෙදුවාම ඇති. පරිමාව නිසා ඝන සෙන්ටිමීටර් කියලා දානවා. ඔන්න ඔය විදිහට තමයි අපි පරිමාව හෙව්වේ සිලින්ඩරේ උස හොයාගෙන පරිමාව හොයාගත්තා.